අන්න ඉතින් අද උදේ වරුවේ මම මොකද කරන්න කියලා චූටිම චුට්ටි වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න එකතු වුණේ. ඉතින් අද නම් ටිකක් වැස්ස දවසක්. මේ ඉතින් පාන්දර මම 4ට තමයි නැගිට්ටේ. මොකද අපේ චූටියාගේ ඉස්කෝලේ යන්න උදේම නැගිටින්න ඕනේ. එයාගේ වැඩ ටික කරගන්න. ඉතින් මට හිතුණා එයාට අද මැකරෝනි ටිකක් හදන්න ඕනේ කියලා ඉස්කෝල් එකට ගෙනියන්න. ඉතින් උදේම නැගිටලා ඉවර වෙලා මං ඉස්සෙල්ලාම එයාගේ කෑම වේල තමයි හදන්න පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මැකරෝනි එක හදාගත්තේ. ඊට පස්සේ මැකරෝනි එකට අමතරව මට හිතුවා මම ගොඩක් කන්න කැමති සෝයා මීට්. ඉතින් මට හිතුණා අද මැකරෝනි එකත් එක්ක සෝයා මීට් එකකුත් හදන්න ඕනි කියලා. මම මැකරෝනි එක හදලා ඉවර වුණාට පස්සේ සෝයා මීට් එකත් හදන්න පටන් ගත්තා. මේ ඔයාලට පේන්නේ මම මැකරෝනි එක හදපු විදිහ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට සෝයා මීට් එකත් හදාගත්තා. ඉතින් කවුරුත් දන්නවනේ මේ විදිහට සෝයා මීට් එකක් හදන්න. මේ විදිහට මම ලෝවානේ ශ්‍යාම්ප කරපිංච ටික ඔක්කොම තෙලට බැදෙන්න දාලා හොඳට මීට් එකත් බැදෙන්න දාලා තමයි මම කිරි ටිකක් දාගත්තේ. ඉතින් ළමයි මාරම රසයි. මම මාරම ආසයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ ලිපත් පස් කරගත්තා. ඊට පස්සේ ඔන්න මැකරෝනි එක රෙඩි. ඉතින් මම මගේ චූටියට මෙන්න මේ ලන්ච් බොක්ස් එකට එයාගේ මැකරෝනි එක දාලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ එයාගේ ඇඳුම් අයන් කරන්න තිබ්බා. මම ඒකත් ඕකේ කරලා බෑග් එකයි බොටල් එකයි දෙකම ඕකේ කරලා මටක් ගාලා ගිහින් දත් ටිකක් ඇදගෙන මගේ සාමාන්‍ය පාලි ක්‍රීම් එකත් යූස් කරලා මෙන්න මෙයා තමයි නැගිටවන්න ගියේ. මාරම කම්මැලි. හරියම අකමැති උදේට නැගිටින්න. ඉතින් මම උදේට බෙඩ් එකත් හදලා ඇඳුමකුත් ලෑස්ති කරගෙන කෑවා. කාලා ඉවර වෙලා ඇඳුමකුත් ඇඳගෙන යන්න හදනකොට මෙන්න මෙයාව ස්කූල් එක කරගෙන මෙන්න මේ විදිහට ධාරානිපත වැස්සක් වැස්සා. ඉතින් යාළුවනේ යන්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අද උදේ වරුව ගෙවුනේ. පේනවනේ යාළුවනේ වැස්ස කොහොමද කියලා. ඉතින් උදේට වහිනකොට නම් චුට්ටක් එපා වෙනවා. මොකද චූටියා ඉස්කෝලේ අරගෙන යන්න ඕනේනේ. මොනවා කරන්නද? ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් ආයෙත් මේ වගේ චූටි වීඩියෝ එකක් තරම් ආයෙමත් මම එන්නම්.